හායි යාළුවනේ ඉතින් ඔයගොල්ලෝ මගේ අසීර සර් channel එකට සාදරයෙන් පිළිගන්නවා. ඉතින් යාළුවෝ අද ගෙනාව මාළු ගෙනාපු වීඩියෝ එක. ඉතින් දැන් මාළු ගෙනල්ලා තියෙන්නේ. ඉතින් මුලින්ම කියන්නනේ මේක ඇතුළට මම දැම්මා ගෝල්ඩ් ෆිෂ්ලා දෙන්නෙකුත් තව කැලිකෝ එක්කෙනෙකුයි තව ඔරෙන්ඩා එක්කෙනෙකුයි. ඒ දෙන්නගේ එක මගේ ලොකු ටැංකි හිටපු දෙන්නෙක්. ඒ දෙන්න එක හැක් නෑ. දෙන්නගේම එක ගානේ නැහැ නෑ. ඉතින් ඒ දෙන්නා මේකට දැම්මා. අදයි මේ පැකට් එකේ ඉන්නේ. තව දෙන්නෙකුත් ගෙනාවා. තව දෙන්නෙකුත් ඉන්නවාද? මේ ඔරෙන්ඩා දෙන්නෙක් තමයි ගෙනාවේ. ලස්සනයි දෙන්න. ඔරෙන්ඩා ගෝල්ඩ් ෆිෂ්ලා දෙන්නෙක් තමයි ගෙනාවේ. එක්කෙනෙක් වෙනස් අනිත් එක වෙන විදිහක් දෙන්න වෙනස් විදිහට ගෙනාවේ. ආයි කියන්නේ ඉන්නේ මුල මේකේ මුල් ගත්තාම ලස්සන තියෙන්නේ මේක ඇපල් නෙක්ස්ලා එක්කෙනෙකුත් දැම්ම ඇතුළට වෙන්නේ ඇපල් නෙක්ස් එක තමයි ඉන්නේ එනෑර මේ මාළු ටික මේකට දාලා මම ඊළඟ වීඩියෝ එක ගන්නවා හරි ඉතින් යාළුවනේ දැම්ම මාළු දෙන්නා ඔය ඉන්නේ එක්කෙනෙක් දාපු ගමන් ගාලස් එකකින් හැංගුණා දෙන්න එක්කෙනා ඉන්න වෙන්නේ අන්න අනිත් එක්කෙනා අර ඉන්නේ කැලිකෝ එක්කෙනා ඔය ආවේ එළියට ඔරෙන්ඩා එක්කෙනා නෑ ඇතුළෙම ඉන්නේ අනිත් ඔරෙන්ඩා එක්කෙනා ඔය ඉන්නේ තුන් දෙනා මෙයාලනේ ඔය වගේ තමයි තින්නේ ටැංක් සිරප් එක මේකට මෙතෙන්ට පෝච්චියක් එනවා මෙතෙන්ට පෝච්චියක් එනවා ඒ පෝච්චිය දීලා ඔයගොල්ලෝ ෂෝට් වීඩියෝ එකක් දාන්නම් කියන්න තියෙන්නේ පම්ප් එක ගැන පම්ප් එකේ මේකේ ඔක්සිජන් වේගය තව ටිකක් වැඩි කරන්න පුළුවන් උඩරිම මම වැඩි කරලා නෑ උඩරිම මේකේ මීටර වඩා ප්‍රෙෂර් එකක් තියෙනවා මට හිතෙනවා මේ සෙටප් එකට මේක නැති කියලා ඔක්සිජන් මේ ඒ නිසා තමයි වැඩි කරේ නැත්තේ ඊළඟට මේකේ පැලයක් එයි මෙතනින් මෙතන පැලයක් පැලගෙන මෙහෙට ලස්සන ඒකත් ලස්සනට ආවම සෙටප් එකේ වීඩියෝ එකක් දාන්නම් ඊළඟට ඇතුළ ගැන මං පාට් 1 වීඩියෝ ගෙනාව මේකේ ඒකෙන් බලන්න මේක අනිත් ඔරෙන්ඩා එක්කෙනා පේන්නේ නැහැ ඇතුළේ ඉන්නේ ගලස්ස හැංගිලා යා ඔයින් තුන් දෙනා එමෑලුනේ මේ වීඩියෝට ලයික් එකක් දාන්න කමෙන්ට් එකක් ෂෙයා කරන්න මේ පැලේ යාළුවනේ මේ පැලේ ගැන විස්තරක මේක අලවලා තියෙන ග්ලූ ගන් එකේ මෙතන ග්ලූ ගන් එකෙන් තමයි අලවලා තියෙන්නේ ඒ වගේම අත අලවලා තියෙනවා පේනවද ඔයගොල්ලෝ මේක එහෙම අවුලක් නැහැ කිසිම මේක මේ දිගට වැවෙනවා මෙතනින් වෙවිලා මං හිතන්නේ මේ වැවුනහම මෙහෙම මෙතන මේ කැල්ල ඉන් දාලා එහා පැත්තට උතර ගන්න තමයි හිතයි ඉන්නේ ඕනයි අපිට වවන්න නැතුව ඉන්නත් පුළුවන් එන මේ දැල්ල කපපුවාම ආයි වැවෙන්නේ නැහැ ඔය ටික තමයි ඉතින් යාළුවනේ කියන්න තියෙන්නේ වීඩියෝ ලයික් කරන්න ෂෙයා කරන්න සබ්ස්ක්‍රයිබ් කරන්න